ආයුබෝවන් කියලා පිළිගන්නවා හර්ෂ බ්‍රෝ YouTube channel එක ගැන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මම අද ඔයාලට කතා කරන්න ආවේ ගොඩක් ඔයගොල්ලෝ දන්නවා දැන් ලංකාවේ පහුගිය සති කීපයක් ඇතුළත ඩිත්වා කියලා සුළි කුණාටුවක් ඇවිල්ලා ගොඩක් අයගේ ජීවිත නැති වුණා. ඒ වගේම ගොඩක් අයට අලාභහානි වුණා. ඉතින් මේකට ලංකාවේ රජයෙන් එයාලට දෙන්න පුළුවන් හොඳම සොලියුෂන් එකක් දීලා තියෙනවා. ඉතින් මේ සොලියුෂන් එක ගොඩක් අයට වටන සොලියුෂන් එකක් කියලා මට හිතෙනවා. මොකද ඒ වෙලාවේ හැටියට ඒගොල්ලන්ට හම්බුණ ලොකුම ඒ කියන්නේ ලංකාවේ රජයෙන් මේ දීලා තියෙන සර්විස් එක හින්දා ඉතින් ඔයාලා දන්නවා හැමෝටම රුපියල් 25000ක මුදලක් අනිවාර්යෙන් ලැබෙන්න ඕනේ කියලා. හැමෝටම රුපියල් 25000ක මුදලක් මේ රජයෙන් ලබා දෙනවා. ඉතින් මේ ආපදාවට පත් වුණ හැමෝටම මේ මුදල අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඉතින් මේ මුදල ලබා ගන්න කොහොමද කියලා මම ඔයාලට දාලා අදහසක් දෙන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මටත් ඇත්තට මේ මුදල හම්බුණා. මොකද ඒ කියන්නේ මේක අනිවාර්යෙන්ම ඔයාලට හම්බෙනවා. හම්බෙන්නේ නැති කිසි කෙනෙක් එන්න විදියක් නැහැ. ඔයාලා අනිවාර්යෙන් ආපදාවට ලක් වෙලා තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් මේ මුදල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ලබා ගන්න ඔයාලට කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් මම ඒක කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. මේ වීඩියෝ එකට දිගටම එකතු වෙලා ඉන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක press කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලකට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ස්තුතියි මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවට. තවත් යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සර්විස් එක කොහොමද ලබාගන්නේ? ඔයාලා තාම ඒක ලබාගත්තේ නැත්නම් ඔයාලට ලබා ගන්න පුළුවන් හොඳම ක්‍රමය ගැන මම කියලා දෙන්නම්. මේ මගේ අතේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ රජයෙන් මට කෙලින්ම ලැබුණු ඒ කියන්නේ කිසිම අමතර කිසිම ෆෝම් එකක් මම ෆිල් කරෙත් නැහැ. එක ෆෝම් එකක් මම ෆිල් කරේ එච්චරයි, වෙන මොකුත් නැහැ. ඒ ෆෝම් එක ෆිල් කරලා තමයි මට මේ ලියුම් කවර් එක දාලා මෙන්න මේක අද මම ගිහිල්ලා එතන ලබා ගත්තා. ඉතින් මේක ලබා ගන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මේක ඇතුලේ තියෙනවා රුපියල් 25000ක මුදලක්. ඉතින් රුපියල් 25000ක් ඔයාලට අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. හැමෝටම ආපදාට ලක්ුණ ප්‍රදේශවල ඉන්න අයට පමණයි මේක. ඒ අයට ඔක්කොටම ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා දැන් ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරයේ විනාශ වෙලා තියෙනවා නම් ඉතින් ඒකට වෙනම ෆෝම් එකක් තියෙනවා. මෙන්න මේ ෆෝම් එක. ඉතින් ඔයාලට මේකත් ඕනම කියන්නේ ග්‍රාම සේවකකින් හරි ඕනම තැනකින් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝම් එකේ තියෙන්නේ ඒ කියන්නේ දිත්තා සුළි කුණාටුව නිසා ඔබේ ව්‍යාපාරයට සිදු බලපෑම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත වාර්තා කරන්න. ඉතින් මේක ටිකක් ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. මේක එයාලා හරියටම තක්සේරු කරලා තමයි ඔයාලට මේ මුදල ලබා දෙන්නේ. හානිය තක්සේරුව ඒගොල්ලෝ හරියටම ගණනය කරලා තමයි ඔයාලට මුදල ලබා දෙන්නේ. ඉතින් ව්‍යාපාර කරන අයට මේ ෆෝම් එක ගොඩක් වැදගත් වෙයි. ඔයාලා ව්‍යාපාරයකට මොන හරි හානියක් වුණා නම් ඒකෙන් රජයෙන් ඔයාලට වන්දියක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වටේ කියලා මම හිතනවා. ඉතින් මේ ෆෝම් එක නෙමෙයි මම මේක ගැන තමයි කතා කරන්න ආවේ. ඉතින් මේක ඔයාලා හැමෝටම ලබා ගන්න පුළුවන්. ආපදාවට ලක් වෙච්ච කෙනෙක් නම් ඔයාලට මේක ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මෙච්චර ලේසියෙන් ඔයාලට වෙන කොහෙන්වත් හම්බෙයි කියලා. ඒ කියන්නේ මම නම් අත්‍තරම කලින් කිසිම දැනගින් එහෙම හම්බෙලා නැහැ මුදල්. ෆෝම් එක තමයි ඔයාලා මූලිකවම ෆිල් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මූලිකවම ලබා ගන්න ඕනේ මේ ෆෝම් එක. මේ ෆෝම් එක ඔයාලට ගොඩක්ම ඒ කියන්නේ ඔයාලා දැන්මත් මේ ෆෝම් එක ගැන දන්න ඇති. මේ ෆෝම් එක ඔයාලට ඕනම ඒ කියන්නේ කමියුනිකේෂන් එකකින් හරි ප්‍රින්ටිං ෂොප් එකකින් හරි ගොඩක් වෙලාවට එයාලා මේ ෆෝම් එක ඉෂුව කරනවා. එහෙම නැත්නම් ඔයාලට බලන්න පල්ලෙහා මම ලින්ක් එක දාලා තියෙනවා. අපේ පේජ් එකකින් ගිහිල්ලා අපේ Facebook page එකෙන් ගිහිල්ලා මේ ෆෝම් එක ඔයාලට ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක print out එකක් අරගෙන මේ ෆෝම් එක බාර දෙන්න ඕනේ
ඔයාලා ප්‍රදේශය අදාළ ග්‍රාම සේවක ඔයා සම්බන්ධ කරගන්න ඕන. අනිවාර්යෙන් ග්‍රාම සේවකට මේ ෆෝම් එක යන විදියට ඔයා ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා වෙන කිසිම කෙනෙකුගේ අතන මේක දෙන්න එපා. මේ ෆෝම් එක ඔයා ෆිල් කරලා මේ ග්‍රාම සේවක එවලා තියෙන නියෝජිතයෙක් අතට විතරක් මේ ෆෝම් එක දෙන්න. කාටවත් දෙන්න එපා මේක ගිහිල්ලා දෙන්න කියලා. ඒක හින්දා ඔයාම ෆිල් කරලා ඔයාම ගිහිල්ලා දෙන්න. ඔයා ප්‍රදේශයේ පදිංචි නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා ඒ ප්‍රදේශයේ ඔයා දැන් ඒ කියන්නේ කුලී නිවසක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට පර්මනන්ට්ලි ඔයා එහෙ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා හැමෝටම මේ මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝම් එකේ මූලිකව ගහලා තියෙන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය කියලා මේ උඩින් ගහලා තියෙනවා උඩින්ම. ඊට පස්සේ මේක ගහලා තියෙනවා 2025 දිත්වා සුලිකුණු අටුව හා ගම් වතුරෙන් පීඩාවට පත් වූ ස්ථනක් කියලා තියෙනවා. එතනින් ඔයාලට පුළුවන් ඔයාලා ඉන්න දිස්ත්‍රික්කයේ නිවාස යථාවත් කර ගැනීම සඳහා දීමනා ලබා ගැනීමේ ආයදුම් පත්‍රය. මේක ඔයාලට ෆිල් කරන්න තියෙන බොහොම සරල ප්‍රශ්න ටිකක් මෙතන අහලා තියෙන මේ ටික ෆිල් කරලා මේ පිටිපස්සේ මුකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ඒ වගේම ග්‍රාම නිලධාරී වසම ග්‍රාම නිලධාරී වසම ඔයා මොකේද අයත් වෙන්නේ කියලා ඔයාලට සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ගෘහ මූලිකයාගේ නම. ඉතින් ගොඩක් අය මේ ෆෝම් එක ෆිල් කරලා ඇති. ෆිල් කරලා නැති අයට තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ගෘහ මූලිකයාගේ නම සඳහන් කරා අදාළ ලිපින ආපදාවට පත් වූ ස්ථානය. ඔයාලා ඉන්න මේන්ලි ඔයා වෙන කොහේ ලිපිනයක් තියෙනවා ඒ ලිපිනේ නෙමෙයි. ඔයාලා ආපදාවට පත් වුණ ප්‍රදේශයේ ලිපිනය තමයි මෙතනදී ඇතුළත් කරන්න ඕනේ. ඉතින් ඔයාගේ හැඳුනුම්පත් අංකය ඊට පස්සේ දුරකථන අංකය ආපදාව. ආපදාව මොකද්ද? ගම් වතුරද නායයන්ද සුලිසුලන්ද වෙනත් මොකක් හරි ආපදාවක්ද කියලා ඔයාලට සඳහන් කරන්න පුළුවන්. ගම් වතුර ආපදාවක් නම් ජලයෙන් යට වූයේ ඔයාලට කියන්න පුළුවන් නිවසද මුළු තැන්ගියද කියලා. සමහර විට මුළු තැන්ගිය වෙනම තියෙන නිවස් තියෙනවා. මුළු තැන්ගිය කියන්නේ නිවස ඇතුළෙම තියෙන නිවස් තියෙනවා. ඔයාලට එතනදී හරියක් දාන්න පුළුවන් ටික් එකක් දාලා අදාළ එකට ආපදාව ලක් වුණ දිනේ. ඉතින් ගොඩක් අය දන්නවා මේක 11 වෙනි මාසේ 27 වෙනිදා තමයි මේ කුණාටුව පටන් ගත්තේ. ඉතින් 27 ඉඳලා ඔයාට ඕනනම් ඔයා ඒ කියන්නේ ආපදාවට පත් වුණු දිනය ටික් කරගෙන යන්න පුළුවන්. මම මෙතන ටික් 3ක් විතරයි දැම්මේ. ඒ කියන්නේ දවස් 3ක් ඇතුළත තමයි මට මේ හැමදේම සිද්ධ වුණේ. ඉතින් ගෘහ මූලිකයාගේ බැංකු ගිණුමක් තියෙනවා නම් ඒ කියන්නේ ගෘහ මූලිකයයි. කියන්නේ ඔයාලා ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් ගෘහ මූලිකයා මේක ෆිල් කරාම ඇති. මේක ෆිල් කරලා අදාළ ලිපිනය සමග ලිපිනය හරියට දාන්න ඕනේ. හරි. ඒ කියන්නේ ආපදාවට පත් වූ ස්ථානයේ ලිපිනය ඔයා හරියට දාන්න ඕනේ. හරියට දාලා ඔයා මේක ග්‍රාම සේවකගේ අතට ලැබෙන විදියට ඔයා ගිහිල්ලා දුන්නත් කමක් නැහැ. ඩිරෙක්ට්ලි ග්‍රාම සේවක හම්බෙන්න පුළුවන්. ඩිරෙක්ට්ලි මේක ගිහිල්ලා දෙන්න. එතකොට ඔයාව ග්‍රාම සේවක දන්නවා. ඔයා මෙතන ඉන්නේ කියලා දන්නවා. ඉතින් අදාළ දිනයකදී ග්‍රාම සේවක විසින් ඔයාට ඔයාගේ ප්‍රදේශයට අදාළ නියෝජිතයන් එවනවා. සෑම නිවසකටම එවනවා. එවලා එතනින් කලෙක්ට් කරගන්න ඔයාලා මේ ආපදාවට පත් වෙලා ඉන්නේ. යාලා ඇවිල්ලා ඒක බලනවා. මේ ඔයාලට මේක ලබා දී යුතුයි කියලා එයාලා සහතික කරලා එතන ග්‍රාම නිලධාරී අස්සම් කරන්න ඕනේ මෙතන. එයා සහතික කරලා සහන සේවා නිලධාරියෙක් වෙනම ඉන්නවා. එයා අස්සම් කරලා ආර්ථික සංවර්ධන නිලධාරියෙක් ඉන්නවා. එයා වෙනම අස්සම් කරලා මේ එයාලා මේක යොමු කරනවා 25000 දීමනාව ගෙවීමට අනුමත කරමි කියලා ප්‍රාදේශීය ලේකම් AG ඔෆිස් එකේ ප්‍රාදේශීය ලේකම් මේක අස්සම් කරන්න ඕනේ. අස්සම් කරලා ඒ දිනේ දාලා ඒගොල්ලෝ ඒක රජයට යොමු කරලා ඒ මුදල අරගෙන ඔයාලට නැති මේක ඉක්මනට වෙන ප්‍රොසෙස් එකක්. මේකට එච්චර කාලයක් යන්නේ නැහැ. මට නම් අතරම සතියකින් වගේ මේ ප්‍රොසෙස් එක වුණා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඉක්මනටම ලබා ගන්න. ඉතින් මේ ටික බැංකු ගිණුම විස්තර තියෙනවා නම් මේ සිංහලෙන් තියෙන ඊට පස්සේ අස්සන දැම්මා. දිනේ දැම්මා. මේ ඉහත තොරතුරු සත්‍ය බව සනාථ කරමි කියලා තියෙනවා. අයදුම්කරුට නිවසේ ඇති අයිති ඔයාලට දාන්න පුළුවන්. ඔයා ඉන්නේ කුලී පදනමක් මතද වතුද අනවසරද ඒ හැමෝටම මේක හම්බ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. රජෙන් දෙන්න කියන ඔයා අනවසර ඉඩමක ඉන්නවා වුණත් ඔයා ආපදාවට ලක් වෙලා ඉන්නවා නම් ඔයාට මේ 25000 ඒ කියන්නේ රුපියල් 25000ක් ඔයාලට අනිවාර්යෙන්. ඉතින් මේ තියෙන්නේ ඒ අද මට මේ හම්බෙච්ච මුදල් ප්‍රමාණය. ඉතින් මේක එලිටම් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක ලියුම් කවර් එක දාලා තමයි මට ලබා දුන්නේ. ඉතින් මේක ඇතුලේ තියෙනවා රුපියල් බලමු අපි කීයක් තියෙන්නේ කියලා. ලියුම් කවර් මම පැත්තකින් තියෙනවා.
බන්දාහ කොළ තියෙන මේ ඇතුළේ. බන්දාහ කොළවලින් තම මේක ලබා දීලා තියෙන්නේ. මෙතන තියෙනවා 1 2 3 4 5යි. මෙතන තියෙනවා 25000ක් 5000 කොළ 5ක් තියෙනවා. ඉතින් කිසිම ෆෝල්ට් එකක් නැහැ. හරිම ලේසි. ඒ කියන්නේ මේක ලබා ගන්න එච්චර අමාරු නෑ. ඔයාලට පුළුවන්. ඉතින් හරියටම 5000 කොළ තියෙන්නේ. ඒක 25000ක් ඇත්තටම ගොඩක් වටිනවා මේ වෙලාවේ. ඒ කියන්නේ අපතර ලක් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාලට කියන්නේ රිකවර් වෙන්න මොකක් හරි ඔයාලා ඒ කියන්නේ බිස්නස් එකක් ඔය තිබ්බනම් ඒක මොකක් හරි හානි වුණා නම් ඒක රජයෙන් සලසලා තියෙනවා. ඔයාලට මේ ක්‍රමේ. ඉතින් මෙතන 1 2 3 4 5යි. ඔව් 5000 කොළ 5ක් තියෙනවා. 10යි 20යි 25යි. ඉතින් 25000ක මුදලක් මට ලබා දීලා තියෙනවා. ඉතින් මේක හරිම සරලයි. මේක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔයාලා ඒ ප්‍රදේශයේ ඔයා ග්‍රාම සේවකව අනිවාර්යෙන් හම්බෙන්න ඕන. ඔයා හම්බෙලා ඔයා අනිවාර්යෙන්ම එයාව දැනුවත් කරන්න ඕනේ. ආපදාට ලක් වෙලා ඉන්නේ. ඔයා ෆෝම් එක ෆිල් කරලා දීලා තියෙන්නේ. එතකොට එයාට දැනගන්න පුළුවන් ඔය කවද්ද ආපදා සාහන සේවා නිලධාරිය ඒ පැත්තට ඇවිල්ලා ඒක වාර්තා කරන්න කියලා. ඉතින් මේක මේ මුදලෙන් ඔයාලට පුළුවන් ලොකු දෙයක් කරන්න. ඉතින් මෙතන සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් තියෙනවා. මොකද රජයෙන් ලබා දීලා තියෙන මේ මුදල් ප්‍රමාණය ආපදා ලක් වූ ඕනම කෙනෙකුට ගොඩක් වටින මුදල් ප්‍රමාණයක්. මොකද 25000ක මුදලක් කියලා කියන්නේ දැනට බේසික් සැලරි එකක් තියෙන. ඒ කියන්නේ සාමාන්‍ය සේවකයෙකුගේ බේසික් සැලරි එක රුපියල් 30000ක්. ඔයාලා හැමෝම දන්නවා. ඉතින් 30000ට රුපියල් 5000යි මෙතන අඩු. ඉතින් ඒක හින්දා ඔයාලට මොකක් හරි ජීවන රැකියාවක් කරගෙන එදා වේලා හම්බ කරගෙන හිටියනම් ඔයාලට ගොඩක් වටිනවා මේ මුදල. මොකද මේ මෙතන දීලා තියෙන මේ මුදලෙන් ඔයාලට ඒ මාසේ ඒ දවස් ප්‍රමාණයට හරියන්න තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් මම දැක්ක මේක ගොඩක් මාර අම්මයි දුවයි ෆේෂල් කරලා මොනවා හරි මේ සල්ලි වලින් ඒ වගේ ගොංගන්නම් කරන්න යන්න එපා. මේ ඒ වගේ ගොංගන්නම් කරන්න යන්න එපා. මොකද මේක ලබා දෙන්නේ ඔයාලට රිකවර් වෙන්න. දිගටම එකතු වෙලා ඉන්න channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක press කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලකට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ස්තුතියි මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවට.